තමන්ට උරුම සිංහාසනයක් වෙනුවෙන් කෙනෙකුට කොච්චර කාලයක් බලන් ඉන්න පුළුවන්ද? අවුරුද්දක්? නැත්නම් 10ක්? අද අපි කතා කරන මේ කුමාරයා තමන්ගේ උරුමය දිනාගන්න තමන්ගේ ජීවිත කාලෙන් වැඩි කොටසක්ම බලාගෙන හිටියා. මේක ඇත්තටම ඇදහිය නොහැකි ඉවසීමක කතාවක්. මේ තමයි මානවම්ම කුමරුගේ කතාව. අපි කතාවට යන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. තමන්ට අයිතිම දෙයක් වෙනුවෙන් අවුරුදු ගාණක්, සමහර විට දශක ගාණක් බලන් ඉන්න උනොත් මොකද වෙන්නේ? මානවම්ම කුමරුගේ ජීවිතේ මේ ප්‍රශ්නෙට අපි කවදාවත් හිතපු නැති විදිහේ උත්තරයක් දෙලවා. ඉතින් ඇයි මෙච්චර ඉවසීමක් අවශ්‍ය වුනේ? ඒකට උත්තරේ තියෙන්නේ එයා ඉපදුණු ලෝකයේ ඇතුළෙමයි. ඒ කාලේ ලංකාව තිබුණේ කියන්න කනගාටුයි සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වෙලා. මේ தත්ත්වය පොඩ්ඩක් හිතෙන් මවා ගන්න. අවුරුදු 50ක් තිස්සේ රටේ ප්‍රධාන රජපෙළපත් දෙකක් බලය වෙනුවෙන් එකිනෙකා මරා ගන්නවා. ස්ථාවර රජ කෙනෙක් නැහැ. රටේ සල්ලි ඔක්කොම වියදම් වෙන්නේ යුද්ධවලට. බලය ගන්න පිටරට හමුදාවන් ගෙන්න ගන්නවා. අන්තිමට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳුවට වැටිලා. ඔන්න ඔය වගේ රටකට තමයි මානවම්ම ඉපදෙන්නේ. ඔන්න ඔය අවුල් ජාලාව මැද්දට තමයි අපේ කතානායකලා එන්නේ. හැබැයි සිංහාසනයට නම් නෙවෙයි, ජීවිතේ බේරගන්න පැනලා යන්න. මානවම්ම කියන්නේ දෙවන කස්සප රජතුමාගේ පුතා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ එයාගේ තාත්තා හදිසියෙම නැති වෙනකොට මානවම්ම හරිම පොඩි. බලයට කෑදරකමින් ආපු අලුත් රජා දෙවන දාටෝපතිස්ස මේ පුංචි කුමාරයව දැක්කේ තමන්ගේ බලයට තියෙන තර්ජනයක් විදිහක. ඉතින් ඔහුව මරන්න හෙව්වා. ඒ නිසා ජීවත් වෙන්න තිබ්බ එකම විදිහ තමයි පැනලා යන එක. ඉතින් තමන්ගේම රටේ ජීවත් වෙන්න බැරි තැන මානවම්ම කුමාරයා මුහුදෙන් එතර වෙලා ඉන්දියාවේ හිටපු බලවත් පල්ලව රාජධානියෙන් තමයි පිහිටක් ඉල්ලන්නේ. මේ තමයි එයාගේ දශක ගාණක් දිගට ඇදුණු පිටුවහල් ජීවිතයේ ආරම්භය. හරි, දැන් තමයි අපි කතාවේ වැදගත්ම ඒ වගේම දිගම කොටසට එන්නේ. ඒ කියන්නේ පිටරටක ගෙවපු දශක ගාණක පිටුවහල් ජීවිතේ. පල්ලව රාජධානියේදී මානවම්ම තමන්ගේ දක්ෂකම පෙන්නුවා. එයා පල්ලව රජා, ඒ කියන්නේ පළමුවන නරසිංහවර්මන්ට සේවය කරලා යුද පිටියේදී තමන්ගේ වටිනාකම ඔප්පු කළා. රජතුමා යාගේ දක්ෂතාවයට කොච්චර පැහැදුනාද කියනවනම් ලංකාවේ සිහසුන ආයි දිනා ගන්න හමුදාවක්ම දුන්නා. බලාපොරොත්තුව උච්චතම තැනට මාන ඒත් දෛවය හරිම ක්‍රූරයි. ලංකාවට ඇවිත් සටන් කරන අතරතුරෙම පල්ලව රජතුමා හදිස්සියම ලෙඩ වුණා. උදවට ආපු හමුදාව ආපහු ඇරුණා. හැමදේම අතෑරලා බිඳුණු හිතින් මානවම්මට ආයෙත් පාරක් ජීවිතේ බේරගන්න ඉන්දියාවට පැනලා යන්න සිද්ධ වුණා. දැන් තමයි කතාවේ ඇත්තරම පුදුම හිතෙනම තැන. ඒ පරාජයෙන් පස්සේ එයාට තව කොච්චර කල් බලාගෙන ඉන්න ඕනද? තවත් අවුරුදු 20ක්. හිතන්නකෝ, සම්පූර්ණ දශක දෙකක්. තවත් අවස්ථාවක් එනකල් එයා ඉවසීමෙන් බලන් හිටියා. ඒ ඉවසීම නම් අපතේ ගියේ නෑ. දශක ගානකට පස්සේ කතාවේ උච්චතම අවස්ථාවේ එළඹෙනවා. ඒ තමයි එයාගේ අවසාන සහ තීරණාත්මක නැවත පැමිණීම. අවුරුදු 20කට පස්සේ දෛවයේ රෝදේ ආයත් සැරයක් ඇරගුණා. පල්ලව රාජධානියේ අලුත් රජා දෙවන නරසිංහවර්මන් මානවම්මගේ නොසලන සේවයට ගරු කරලා එයාට තවත් හමුදාවක් දුන්නා. මේ පාර නම් කිසිම දෙයක් එයාව නැවැත්තුවේ නැහැ. එයා ලංකාවට ඇවිල්ලා එදා බලේ හිටපු රජාව පරාජය කරලා අවසානයේදී තමන්ගේ උරුමය, තමන්ගේ සිංහාසනය දිනාගත්තා. ක්‍රිස්තු වර්ෂ 684 තරුණියෙක් විදිහට රට දාලා ගිය මානවම්ම දැන් මැදි වයස කෙනෙක් විදිහට තමයි රජකමටපත් උනේ. එයාගේ ජීවිත කාර්යයෙන් වැඩි හරියක්ම ගෙවිලා තිබුණේ පිටුවහල් වෙලා. මේක ඇත්තටම බොහොම කාලයක් පරක් වෙලා ලැබුණු ජයග්‍රහණයක්. රජ වෙන එකක්. ඒත් එයාගේ ඇත්තම උරුමේ රැඳිලා තියෙන්නේ එයා රජ වෙලා කරපු දේවල් වල. දැන් අපි බලමු එයා රටට ඉතුරු කරපු දේ මොකක්ද කියලා. මේ වෙනස දිහා බලන්නකෝ. එයාට කලින් තිබ්බ අවුරුදු 50ක කාලෙම එක දිගට යුද්ධයි අස්ථාවරත්වයයි. ඊට පස්සේ මානවම්ම රජතුමා රටට අවුරුදු 35ක ස්ථාවර සාමකාමී පාලනයක් දෙනවා. ඒක නිකම්ම වෙනසක් නෙවෙයි, සම්පූර්ණ පරිවර්තනයක්. එයාගේ පාලන කාලේ වෙන්නුනේ පිනිච්ච දේවල් හදන්න. දශක ගාණක් පුරා නැත්තටම නැති වෙලා තිබ්බ දේශපාලන ස්ථාවරත්වය එයා ආයෙත් ගේනවා. කඩන් වැටිලා තිබ්බ පරිපාලන ක්‍රම නැවත සකස් කරනවා. ඒ වගේම රජකම උරුම විය යුතු නීත්‍යානුකූල ක්‍රමය නැවත ස්ථාපිත කරලා අනාගතයේ ඇතිවෙන්න පුළුවන් බල අරගලවලට තිත තියෙනවා. අවුරුදු 35ක්. ඒ කියන්නේ දශක 3මාරක්. එයා පිටුවහල් වෙලා හිටපු කාලයටත් වඩා වැඩි කාලයක් එයා මේ රටට සාමය සහ ස්ථාවරත්වය ගෙනාවා. ඒකම එයාගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය. ඒත් කතාවේ එතනින් ඉවර නෑ. එයා දාපු අත්තිවාරම කොච්චර ශක්තිමත්ද කියනවනම් එයාගෙන් පටන් ගත්ත රජපෙළපත තවත් අවුරුදු 300ක් අනුරාධපුර යුගයේ ඉවර වෙනකල්ම මේ රට පාලනය කළා. එක මිනිසෙකුගේ ඉවසීම,
පරම්පරා ගානකටම ස්ථාවරත්වයක් උරුම කරලා දුන්නා. ඉතින් මානවම්මගේ කතාවෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම මොකක්ද? ඊ තමයි සමහර වෙලාවට ලොකුම ජයග්‍රහණ ලැබෙන්නේ වේගෙන් දුවන අයට නෙවෙයි. ඉවසීමෙන් අදිෂ්ඨානයෙන් තමන්ගේ වෙලාව වෙනකල් බලාගෙන ඉන්න අයට. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන හිතන්න. නායකයෙක්ව ඇත්තදම මනින්න ඕනේ එයා කොච්චර බලයක් අතට ගත්තද කියන එකෙන්ද? නැත්නම් ඒ බලයෙන් ගොඩනගපු ස්ථාවරත්වයෙන් සහ උරුමෙන්ද? මානවම්මගේ කතාව නම් ඒකට පැහැදිලි උත්තරයක් දෙනවා.